අද හිතුණා මම ඇයි මේ ක්‍රොචට් කරන්න පටන් ගත්තේ කියන එක ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද මම ඒ කියන්නේ හිතලා ආපු ගමනක් නෙමෙයි මේක මම ක්‍රොචට් කරනවා කියලා. ඒ වුණාට දැන් මගේ ලයිෆ් එකේ ලොකු පාර්ට් එකක් වෙලා තියෙනවා මේක. මම ඉතින් කැමතියි ඔයාලත් එක්ක මේ ඒ ගැන ටිකක් බෙදා ගන්න. එතකොට ඔයාලටත් ඔයාලගේ ලයිෆ් එකේ පුළුවන් මොනවා හරි ඒ කියන්නේ තමන්ගේ කියලා බිස්නස් එකක් පටන් ගන්න හරි එහෙම මම ෂූටි කාලේ ඉඳන්ම කියන්නේ බිස්නස් පැත්තට ලැබි කෙනෙක්. මොකද අපේ අම්මලා තාත්තලාත් බිස්නස් ෆැමිලි තමයි. ඒ වුණාට ඉස්කෝලේ කාලේදී අපිට උගන්වන්නේ O level A level පාස් කරලා ශිෂ්‍යත්ව පාස් කරලා අපිට කැම්පස් එකකට ගිහිල්ලා ජොබ් එකක් කරන්න කියලානේ. ඇත්තටම මටත් මුල් කාලේ එහෙම අරමුණක් තමයි තිබ්බේ. මොකද මේ ටීචර් කෙනෙක් වෙන්න මාර ආසාවෙන් හිටියා. ටීචර් කෙනෙක් වෙනවා කියලා. ඉතින් ශිෂ්‍යත්ව පාස් වුණා. ඒක අම්මලා තාත්තලා දැන් පාස් වෙන්න කියනවනේ පාඩම් කරලා. එතකොට මම ඒ හින්දා ඒක පාස් වෙන්නේ නැති මං හිතන්නේ. ඉගෙන ගන්න එක කොහොමද පුළුවන් කරන්න පොඩි කාලේ නම්. ඒ කියන්නේ පන්තියේ පළවෙනියා. එතකොට ඉතින් කවදාරි ආසුනේ මම ටීචර් කෙනෙක් වෙනවා මම මෙහෙම ළමයිට උගන්වනවා. එහෙම තමයි ආසාවක් තිබ්බේ. ඊට පස්සේ කොහමරි බයිසිකලයක් දෙනවා කියලා අම්මලා කිව්වහම මම ඉතින් ශිෂ්‍යත්වයේ පාස් වුණා පාඩම් කරලා. ඒ කාලේ බැලුවේ 123න්. එතකොට මම 135ක් ලකුණු ගත්තා. අනික ශිෂ්‍යාධාර දෙනවා කියන එක තමයි ඔළුවේ තිබ්බේ. ඒ කියන්නේ අපිට ඉතින් පොඩි කාලේ මොනවද දේවල් දන්නේ නැහනේ. අනාගතේ අපි මොකද්ද වෙන්නේ එහෙම දන්නේ නැහනේ. අම්මලා තාත්තලා කන්න බොන දෙනවා. අපි එමින්න තාත්තා මොදු මාළු බිස්නස් කරේ. එතකොට ඉතින් ගෙදර සල්ලි තිබ්බා අපිට ඕන දේවල් ලැබුණා. ලොකු බරවල් තිබ්බේ නැහැ. ඒකට අපේ අම්මා චූටි කාලේ ඉඳන්ම අපිට තනියෙන් දේවල් කරගන්න හැටි ඉගෙනුවා. තනියෙන් බස් එක කියන්නේ කොහොම මං වගේ නෙමෙයි ඔයාලා යන්න ඕනේ ඉස්සරහට ඔයාලා තනියෙන් දෙයක් කරගන්න ඕනේ කියලා අම්මා එහෙම යවුවා. මං හිතන්නේ ඒ හින්දා වෙන්නේ නැති අද වෙද්දි තනියෙන් දෙයක් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ නැත්තේ. ඒ රස කොහොම හරි මම මේ දේවල් කියන්නේ ඔයාලට ඒව වැදගත් වෙයි. මොකද මේ අපේ ජීවිතවල අපි අද ඉන්න තැන ඇත්තටම අපි හිතන්නේ නැති දෙයක් නේ. මට ඕනුනේ මේ කියන්නේ පොඩි කාලේදී ඕනුනේ ටීචර් කෙනෙක් වෙන්න. ටීචර් කෙනෙක් වෙන්න කියලා හැමදේම මේවා කරලා ඉතින් ඊට පස්සේ O level කාලේ වෙද්දී උනුනේ පන්ති පළවෙනියා වෙන්න. ඒක පන්තියේ පළවෙනියෙන්ම දිගටම අරගෙන ගියා මම. මුලින් පන්තියේ දෙවෙනිය වෙනකන් හිටියා මම පහවසට වෙනකන්. ඊට පස්සේ ඉඳන් පළවෙනිය වෙලා දිගටම ආවා. ඊට පස්සේ කොහොම හරි ලකුණු මට්ටම ටිකක් අඩු වුණාම ඒ පාඩම් කරලා කොහොම හරි ඒ කාලේ අපි ඉතින් ප්‍රයිවට් ක්ලාස් එකේ යන්නේ නැහනේ. පාඩම් කරලා මම පොත අත්තේම තියන් හිටපු කෙනෙක්. ඒ කියන්නේ සෙල්ලමටවත් යන්නේ නැහැ. සෙල්ලමටවත් යන්නේ නැහැ. පාඩම් මේම තමයි. පොතේම තමයි. අපේ අම්මලා බයත් වුණා මට ඒ කියන්නේ මේ පොතේ ඉඳලා මට පිස්සු හරි හැදෙයි කියලා. ඊට පස්සේ මේ බස් එක ගියත් මම පොත අත්තේ. කද්දිත් පොත අත්තේ. එච්චරම පොත් කියවන්න ආසයි. ලයිබ්‍රරියේම තමයි. ඊට පස්සේ කොහොම හරි මේ එක්සෑම් එක ඉතින් කරගත්තා. ඒ කියන්නේ මම කටපාඩම් කරනවා. දැන් මම කටපාඩමෙන් තමයි එක්සෑම් පාස් වුනේ. ඒකයි ඇත්ත. ඒ හින්දා මට දැන් අද වෙද්දි මතක නෑ මොනවත්. මේ මොකද මම එක්සෑම් එකෙන් පාස් වෙන්න ඕනේ කියන එක හින්දා තමයි එහෙම කරේ. කොහොමයි O level උත් ඉතින් කරගත්තා. O level පාස් වුණා. O level පාස් වුණාට පස්සේ මම මැත්ස් වලට මාර ආසයි. මැත්ස් වලින් තමයි ඉස්සරහට යන්න ඕනේ කියලා තමයි දැන් එතකොට අයිඩියා එක ඔළුවේ තියෙන්නේ. මම බැංකුවක වැඩ කරනවා. මම දැන් ටීචර් කෙනෙක් වෙනවා කියන එක හිතින් අයින් කරලා ඒ කාලේ. එතකොට මට උවමනා වුණේ මම බැංකුවක වැඩ කරන්න එක. ඔන්න ඉතින් මැත්ස් කරන්න හදද්දී අපේ ප්‍රින්සිපල් සර් කිව්වා මැත්ස් පුතේ අමාරුයි. ඒ හින්දා මේ ඔයා කොමර්ස් කරන්න. කොමර්ස් කරොත් ඔයාට ඕන තැනක මේ ජොබ් තියනවා කියලා. ඊට පස්සේ මම ඉතින් කොමර්ස් කරා. ඇත්තටම කොමර්ස් කරන්න ගත්තට පස්සේ මට තේරුණා ඒක ලේසි එක කරගන්න පුළුවන් කියලා. කොහොම හරි ඉස්කෝලේ දැන් ඒ ටික කරගෙන යද්දී ඔන්න දැන් බැංකුවක වැඩ කරන තමයි මගේ ඔළුවේ තියෙන්නේ. ඔළුවේ තියෙන එකෙන් මම ඊට පස්සේ ඔන්න දැන් ඒකත් ඒ ලෙවල් උත් කොට දාගත්තා. ගොඩ දාගත්තට පස්සේ අයිඩියා එකක් නැහැ මම මොකද කරන්න ඕනේ කියලා. ඒ ඉතින් අපේ ෆැමිලි වල කට්ටිය බිස්නස් නේ. ඒ කියන්නේ මම ඉස්කෝලේ යන කාලෙත් බිස්නස් ඒ කියන්නේ අපේ අම්මලා ගෙදර කඩයක් කරා. මම ඒකට අපේ නංගිත් එක්ක ගෙදර උදව් කරා. අම්මා කරන කෙනෙකුට අපි උදව් කරනවා. තුන පහ මෝලක් කරා අම්මා ඒකටත් උදව් කරා.
කඩේ බලා ගන්නවා එහෙම කරා. අම්ම ඇඳුම් මහනේව කරා ඒවටත් උදව් කරා. මමත් ඒ කාලෙ වෙද්දි තනියම මට ඇඳුමක් මහගන්න මේ මම පොඩි කාලේ මහපුවා. ඒ කාලේ ඔය අපිට YouTube වත් මොනවත් නැනේ මම ඒ වගේ ගොඩ මහපුවා ගොතපුවා තියෙනවා. ඒ ලෙවල් ක්ලාස් පීස් එහෙම දෙන්න මේ එතකොට මම පර්ස් මහලා තියෙනවා මල් මහලා තියෙනවා කොට්ටෝර වලට කියන්නේ ඕඩර්ස් වලට බෑග් මහලා විකුණලා තියෙනවා පාපිස් මහලා විකුණලා තියෙනවා මගේ යුනිෆෝම් එක මම්ම තනියෙන් මහගෙන එහෙම කරලා තියෙනවා. ඒ කියන්නේ මම ආස උනේ මගේ දේ මම තනියෙන් කරගෙන කියන්නේ අපේ ගෙවල් වල ගෙදර පාපිස් ඉඳන් net එකේ ඉඳන් කොට්ටෝරේ බෙඩ්ෂීට් එකේ ඉඳන් අපේ අම්මා තමයි චූටි කාලේ ඉඳන් අපි දකින්නේ මහන. ඉතින් මටත් ඒ පුරුද්ද හින්දා මමත් පොඩි කාලේ ඉඳන්ම මහන්න ආස වුණා. මම චූටි කාලේ ඉඳන්ම මමත් මැහුවා. මමත් මහලා කරලා මේ ඒ කියන්නේ අපේ ගෙදර මම ආස නැහැ මොනවත් කඩින් ගන්න. ඒ කියන්නේ එහෙම නෙමෙයි මං ආසයි මගේ අතින්ම කර්ටන් එකේ ඉඳන් අපි මහගන්නේ. කර්ටන් එක පවා ඔයාලට මම පෙන්නන්නම්. ඒ කියන්නේ ගෙදර ඒ දේවල් පවා අපිමයි කරගන්නේ. ඊට පස්සේ කොහොමහරි ඒ ලෙවල් කරගත්තා. කරගත්තට පස්සේ මට හම්බ කරන්න ඕනේ. මට සල්ලි ඕනේ එහෙම. ඒ කියන්නේ ගෙදරට බරක් වෙන්න බෑ. මම යාළුවට උදව් කරන්න ඕනේ. එහෙම එකක් තිබ්බා. ඒ කියන්නේ මං ඒ ලෙවල් වල ඉස්කෝලේ යන කාලේ නම් මං හම්බ කරනවනේ. ඊට පස්සේ මම ජොබ් එකක් කරන්න ගියා. අපේ අම්මලා දන්නේ නැහැ මම ගිහිල්ලා මේ CV එකක් බාර දීලා මම මුලින්ම ගියේ සේල්ස් ගර්ල් තමයි ජොබ් එක ගියේ. එතන කැෂියර් ඉන්නත් පුළුවන්. සේල්ස් ගර්ල් ගියා ටීම් ගර්ල් කියලා තිබ්බ ද ලව රොෂාන් එන්ටර්ප්‍රයිසස් එකේ. මට මගේ අවුරුදු 19න් ජොබ් වලට යන ජර්නි එක පටන් ගත්තේ එතනින්. ඒ කාලේ නම් ඇත්තටම සුන්දර කාලයක්. ඒ කියන්නේ එතකොට මට මේ අප්කම් වැඩවත් මට හැමදේම අමතක වෙලා තිබ්බේ. කිසි දෙයක් එහෙම ලයිෆ් එකේ අරමුණක් තිබ්බේ නැහැ. පඩිය රුපියල් 7400යි ඒ කාලේ. ඒ කාලෙකින් ඉතින් වැඩ කරගෙන මාස 8ක් විතර යද්දි මට හිතෙනවා දැන් ඒ ලෙවල් රිසල්ට් ආවා. රිසල්ට් ආවට මම පාස් වුණාට පස්සේ හැමෝම අහන්න ගත්තා. ඉගෙනගෙනත් ඔයයි මෙතන වැඩ කරන්නේ මෙතන නේද ඒ කාලේ කොහොම හරි අලුත් ෂොප් එකක් පටන් ගද්දී ඒකේ මැනේජර් වේකන්සි එකක් තියෙනවා කියලා වැඩ ගන්න පුළුවන් දැව්වා. ඒ කාලේ කොළඹ යනවා කියන එක අපිට මාර බයයි. අපි අපේ කියන්නේ මං අනුරාධපුරෙන් පිට අපි බයයි යන්නේ. ඊට පස්සේ කොහොම හරි මම ඒක බෑ කියනවා. මගේත් එක්ක හිටපු යාළුවොත් බෑ කියනවා. මට ඊට පස්සේ හිතුණා දැන් හැම කෙනාම අහනවා ඇයි යන්නේ මේ කඩේ මේව කරන්න මේක. ඒ කියන්නේ චූටි තැනකින් ඉඳන් තමයි ආවේ අපිට එතන ෂොප් එකේ ඉතින් අපේම වගේ හිටියා. මට මැනේජර් හිටපු යාළුවා අදටත් මගේ හොඳම යාළුවේ ළඟම යාළුවේ මට වඩා බාල මල්ලි කෙනෙක් හිටියේ. එයා ඇත්තටම අපිට ලේසි කරා පළවෙනි ජොබ් එක. මට ජොබ් එකට ආස තුනා එකේ. මාත් එක්ක මම තමයි බාලේ හිටියේ. අනිත් අය ඒ කියන්නේ මැනේජර් නෙමෙයි මම බෑත් එක්ක වැඩ කරපු අයගෙන් මම බාලේ හිටියේ. අනිත් අය ඔක්කොම වැඩිමල් අක්කලා ටික මට මාර ආදරේ මම තමයි එතන නිකන් පොඩි එකා වගේ දවසට හිටියේ. ඒ අක්කලා ඉතින් ඔන්න ගියා බාහිර උපාධියක් කියලා කරන්න. ඊට පස්සේ මමත් ගියාට පස්සේ ගාන වැඩි. ඒකේ ඇඩ්මිෂන් වල රුපියල් 9000ක් ඒ කාලේ. ඒතකොට මට 7400 බේසික් එක මම බැලුවා ඒක හරියන්නේ නැහැ. කියලා මම හම්බ කරපු වඩියෙන් රත්තරන් බඩු හදාගත්තා. එහෙම කරා. ඊට පස්සේ ඒ කියන්නේ නාස්ති කරන්න බැලුවේ නෑ සල්ලි. දෙයක් කරගන්න බැලුවේ. ඊට පස්සේ කොහොම හරි එතනදී දැන් මටයි මගේ යාළුවෙක් ඉන්නවා ශාමිනී අක්කා කියලා. අදටත් ඒ අවුරුදු ගානක් දැන් මම හිතන්නේ අවුරුදු 15ක් අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක. එයයි මයි කතා වෙන අපි කෝස් එකක් කරන්න ඕනේ අපි ඉගෙන ගන්න යන් කියලා. ඊට පස්සේ අපි දෙන්න යනවා ටෙක් එකට. ටෙක් එකට ගිහින් ඉවර වෙලා නෑ ටෙක් එකට යන්න කලින් අපි යනවා මේ ප්‍රයිවට් ටීචින් යන්න කියලා. මට දැන් ආයෙ ටීචර් කෙනෙක් වෙන්න ඕනේ කියන එක ආවා. ඉංග්‍රීසි ටීචින් යන්න කියලා ගම්පහට යනවා. ඒක ගියාට පස්සේ එතන නතර වෙලා ඉන්න කියද්දී ඒකත් බයයි. දැන් අද කාලේ වගේ නෙමෙයි අපේ ඔළුව ටිකක් අර තියෙන්නේ බයට මේ වෙලාව. ඒ කියන්නේ පිට ගමන කිරියෝ මෙහෙම වෙයි. ඒ කාලේ තිබ්බ කැම්පස් ගියාම මෙහෙම වෙනවා කිය තමයි ඔළුවේ තිබ්බේ. ඒ හින්දා තමයි ওই தත්ත්වේ වැටුනේ. ඒ කියන්නේ හිතේ තිබ්බ බය හින්දා. මම කියන්නේ ගෑල් ළමයිට බය වෙන්න එපා කිසි දෙයකට. ඕන දෙයකට අපි අර කියන්නේ දිය ගැඹුරුද කියලා බලන්න කහවුල දාලා බලන්න ඕනේ කියලා. ඒ හින්දා මේ අනිවාර්යෙන්ම මේ අපි දෙයක් කරලා බලන්න ඕනේ. හරියන්න හෝ වරදින්න හෝ. මං හිතන්නේ මට බ්ලෙසිංස් තිබ්බ හැම වෙලේම මට වැරද්දක් නම් උනේ නෑ කිසිම තැනකින්.
ඊට පස්සේ ටීචින් ගියප එක හරි ගියේ නෑ. ඊට පස්සේ අර අක්කයි මායි කතා වෙනවා අපිට දැන් බාහිර උපාධි කරන්න සල්ලිත් නැහැ. අපි දෙන්න ටෙක් යන් කියලා. ටෙක් එකෙන් බස් එකට එන ගාණක් දෙනවා. ගිහින් අපි දෙන්න එතන ගිහලා කෝස් කරන්න බැරුවා. බියුටි කෝස් එකක් කරන්න ආසයි ඒ දවස්වල. බියුටි කෝස් කරන්න සල්ලි නැහැ. සල්ලි නැහැ. දැන් මේ කෝස් එකට අපි කම්පියුටර් කෝස් එක ගන්න යන්න ගියේ. ඔෆිස් ජොබ් එකක් හරි මොනවා හරි පුළුවන් නේ. ඇත්තටම ඉගෙනගෙන ඉවරලා බෑනේ මෙහෙම තැනක වැඩ කරන්න. මොකද මේ අපේ ගෙවල් ගමේ අයින්ටිලා එහෙම ඇවිල්ලා අනම්මනම් කියනවා අයියෝ මේ කඩේ මෙහෙම වැඩ කරන්න කියලා. එහෙම මම හරි ආසයි ෆැෂන් පැත්තට. මම මේ ෂොප් එකට එන අයටත් ඇඳුම් තෝරලා දෙනවා. මම එනේ ඇඳුම අරගන්නවා. මාව තමයි කට්ටිය ඩමි කියලා හිතන්නේ. මං අඳගෙන මේ ඇඳුම මට දෙන්න මේ ඇඳුම මට දෙන්න කියලා මාව තමයි කට්ටිය පෙන්නලා සේල් කරගන්නේ. ඒ කාලේ තමයි එහෙමයි. ඊට පස්සේ කොහොම හරි අපි හොඳ සේල් එකක් කරා දීපු ටාගට් ඒවා තිබ්බ ඒවත් කරා. ඊට පස්සේ අපි දෙන ටෙක් එකට ගියාට පස්සේ කම්පියුටර් කෝස් එක කරන මට ලකුණු තියෙනවා අක්කට ලකුණු නැහැ. මම බයයි තනියෙන් කෝස් එකක් කරන්න යන්න. අනික මට උමනාවක් තිබ්බේ නැහැ කවදාවත්. මගේ යාළුවව තනි කරලා මට ඉස්සරහට මට අදටත් එහෙමයි. මම මේ මොනවා හරි බිස්නස් එකක් හරි මොනවා හරි කරනවා නම් මම ඉන්න ඔක්කොම වැදගෙන තමයි යන්නේ. මම තනියෙන් ගමනක් යන්නේ නැහැ. මම හිතන්නේ මට දැන් අවුරුදු 34ටම මං කවදාවත් මම සෙල්ෆිෂ් වෙලා මම තනියෙන් ගමනක් යන්න බලපු කෙනෙක් නෙමෙයි. මොකද මම දන්නවා රුපියලක ඉඳන් වටිනාකමක් දන්නවා, බැඳීම් වල වටිනාකමක් දන්නවා. ඒ හින්දා මම ඉන්න හැම කෙනාටම සපෝට් එකක් දීගෙන එයාලත් එක්ක යන තමයි බැලුවේ. ඊට පස්සේ කොහොම හරි ගියාට පස්සේ එයාට ලකුණු මදි කම්පියුටර් කෝස් එක ගන්න. එතකොට එතනින් මිස් කෙනෙක් කිව්වා පුතේ ෆාම් මැෂිනරි කියලා කෝස් එකක් තියෙනවා. ඒ ෆාම් මැෂිනරි කියන කෝස් එක කරන්න ගන්න කිව්වා. ඊට පස්සේ ෆාම් මැෂිනරි කියන කෝස් එක කරන්න කියලා මාස 6න් ඔයාලට ජොබ් එකක් දෙනවා. ඔයාලට අවම වැඩුව 20000යි. මෙහි ලංකාවේ වැඩ කරන ගර්ල්ස්ලා නැහැ. අපි කොරියන් වලින් එහෙම තමයි ගෙන්නන්නේ. ඒ හින්දා මේ ඒක කරන්න ගන්න කිව්වා. අනේ ඉතින් අපිත් කල්පනා කරා රුපියල් 20000 කියන්නේ දැන් 7400 ගන්න අපිට 20000 කියන්නේ ලොකු ගාණක්නේ. අපි ඒක කරන්න ගමු කියලා අපි දෙන්නම කෝස් එක කරන්න ගියා. ගිහින් බලද්දි තමයි තේරුනේ අපිට ඒ කෝස් එක කරන්න කියන්නේ තේරෙන්නේ නැහැ. මොකද අපි ටවුන් එකේ තමයි හිටියේ. අපි නළු බස් ස්ටෑන්ඩ් එකේ අනුරාධපුර. එතකොට මේ ඒ කෝස් එකේ උගන්වන්නේ කුඹුරු ගැනයි, ට්‍රැක්ටර් ගැනයි එහෙම. දැන් කිසිම දෙයක් උගන්වන්නේව තේරෙන්නේ නැහැ. ඔය රෝටරි ඔහොම කී ඉගන්නුවා. ඊට පස්සේ මට ඒ කියන්නේ අර මගේ ඔළුවේ මම ආස සබ්ජෙක්ට් එකක් නෙමෙයිනේ. ඊට පස්සේ කොහොම හරි මේ අක්කට මට දැන් ටික පානවා. අපි දැන් විතරයි ගෑල්ලමයි දෙන්නටත් ඉන්නේ. මේ අනිත් ඔක්කොම ඉන්නේ ඔය මේ ගුඹුරු කරන ඒ පැතිවල ඒවා තේරෙන කලාමයි හිටියේ. ඊට පස්සේ අන්තිම දවසේ මාස 2-3ක් යද්දී අපිට තිබ්බ ට්‍රැක්ටර් පදින්න කියලා දවසක්. අපි ට්‍රැක්ටර් පදින්න පුරුදු වෙන්න ඕනේ. අපි දෙන්න බයට එදා ඉඳන් කෝස් එක කරන්න ගියේ නැහැ. ට්‍රැක්ටර් පදින්න බෑ කියලා. එතනින් ඊට පස්සේ ගෙදර ඉඳලා ඉවරලා මොකද කරන්නේ කියලා අම්මලාගේ දේවල් වලට උදව් කරගෙන ඉඳලා ඒත් මට සල්ලි ඕනේ. මම ඊට පස්සේ ගියා ඇන්කර් එකේ කම්පියුටර් ඔපරේටර්. එතකොට මම මේ දේවල් ඒ කියන්නේ තොප්පි මේස් කොතන ඒවා මම චූටි කාලේ ඉඳන්ම කරලා විකුණලා තියෙනවා. ඒ කියන්නේ අපි පුංචිලා ගොතනවනේ. පුංචිලා ගොතන හින්දා කරාට දැන් මගේ මයින්ඩ් සෙට් එකෙන් බිස්නස් කියන එක එතකොට ගිහිල්ලා. මට දැන් ඕනේ පඩියකට මාසේ පඩියක් අරගෙන ජීවත් වෙන්න. මම ඉතින් දැන් ඊළඟ ස්ටෙප් එකට යනවා. වීඩියෝ එක ටිකක් දිග වැඩි. මම ඒ හින්දා ඊළඟ වීඩියෝ එකෙන් එන්නම් මගේ ඉස්සරහට මම මෙතෙක් ආවේ කොහොමද මගේ බිස්නස් එකක් කරගන්න ආවේ කොහොමද දැන් අද වෙද්දි මම මෙහෙම බිසි වුනේ කොහොමද වැඩ කරගන්න බැරුව කියන එක කියන්න මම ඊළඟ වීඩියෝ එකකින් එන්නම්. බයි.